ආයුබෝවන් සියලු දෙනාටම හෙළබුදුන් සංකල්පයේ මිත්‍යාව පැහැදිලි කරන තවත් වීඩියෝ එකකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මේකෙදි මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කරපු එක YouTube වීඩියෝ එකක කොටසක් උපුදා දක්වමින් මේ හෙළබුදුන් කණ්ඩායම් කරන විකෘති අපහාසයක් පිළිබඳව පැහැදිලි කරන්න. ඒ වීඩියෝ එකේ මම පැහැදිලි කරන්නේ මහා මායා දේවියට ලිංග විපර්යාසයක් සිදු නොවූ බව. ඒක මම මූලාශ්‍ර සාධකයක වීඩියෝ එකේ පැහැදිලි කරනවා. නමුත් හෙළබුදුන් කණ්ඩායම් වල එක පාර්ශවයක් මෙන්න මේ කතාව විකෘති කර දක්වමින් බුද්ධ කාලයේදී ලිංග විපර්යාසයක් වීමේ කිසිම හැකියාවක් නැහැ කියලා මම කිව්වා කියලා ව්‍යාජ මතවාදයක් ප්‍රචාරය කරමින් ඉන්නවා. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියන එකත් එහෙම අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන මෙන්න මේ කණ්ඩායම් පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් මේ වීඩියෝ එකේදී කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි පියවරෙන් පියවර ඒක පැහැදිලි කරගනිමු. ඒ වීඩියෝ එකේ මේ පිරිස මතු කරන ප්‍රධාන කාරණය තමයි අටුවාවේ තියෙන සෝරෙය්‍ය තේරවත්තු කියන වර්ණනාව සූත්‍ර වර්ණනාව අරගෙන මේගොල්ලෝ පෙන්නනවා පුරුෂයෙක් ස්ත්‍රියක් බවට පත්වීම වෙන්න පුළුවන් කියන කාරණය අටුවාවේ තියෙන බව. මෙන්න මේ ලිංග විපර්යාසය ලිංගය වෙනස් වීම ගැන සැලකීමේදී අභිධර්ම අටුවාවල මේ කතාව පැහැදිලි කරනවා. ඒකෙදි පැහැදිලි කරන්නේ මෙන්න මේ විදියට. පුරුෂ ලිංගය ඇතිවීම බලවත් කුසලයක් නිසා සිදුවෙන එකක් කියලා තමයි අභිධර්ම අටුවාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම ස්ත්‍රී ලිංගය ඇතිවීම දුර්වල කුසලයක් නිසා කියලා තමයි කියන්නේ. එතකොට බලවත් කුසලයකින් ඇතිවන පුරුෂ ලිංගය බලවත් අකුසලයක් නිසා වෙනස් වෙන්න පුළුවන් කියලා අභිධර්ම අටුවාවේ කියනවා. ඒ වගේම දුර්වල කුසලයක් නිසා ඇතිවෙන ස්ත්‍රී ලිංගය දුර්වල අකුසලයක් නිසා වෙනස් වෙන්න පුළුවන් කියන එකත් අටුවාවේ සඳහන් කරනවා. ඒ අභිධර්ම අටුවාවේ සඳහන් කාරුණු වලට ගැළපෙන විදිහේ විස්තරයක් තමයි සෝරෙය්‍ය තේර වර්ණනාවේ තියෙන්නේ. සෝරෙය්‍ය තේර වර්ණනාවේ සෝරෙය්‍ය සිටු පුත්‍රයා ලිංග විපර්යාසයකට ලක් කළා කාන්තාවක් වෙනවා. හැබැයි ඒ ඔහු විසින් කරන බලවත් අකුසල කර්මයක් නිසා රහතන් වහන්සේ කෙනෙක් ගැන ඇති කරගන්නා අකුසල් සිතක් නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට ඒ කාරණය අභිධර්ම අටුවාවේ වෙන විස්තරයත් එක්ක ගැලපෙනවා. ඒ වගේම මෙතනදී කියන්න ඕනේ කාරණය තමයි මේ අභිධර්ම අටුවාවේවත් සෝරෙය්‍ය තේර වර්ණනාවේවත් එන විස්තරේ කාරණය මහා මායා දේවියට ගැලපෙන්නේ නැහැ. මොකද එතුමිය අකුසල කර්මයක් කරලා නැහැ ලිංග විපර්යාසයකට ලක් වෙන්න. එතකොට මගේ වීඩියෝ එකේ මම කතා කරන්නේ මහා මායා දේවිය ගැන. මහා මායා දේවියට අදාළ කරුණු තමයි මගේ වීඩියෝ එකේ මම පැහැදිලි කරේ. ඒක මම ඊටාම පැහැදිලිව මගේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ ගොඩක් මේ හෙළබුදුන් කණ්ඩායම් කරන්නේ අපි පෙන්වන ඒවායින් කෑලි හලනවා. ඒගොල්ලන්ට වාසි කෑලි විතරයි අරගන්නේ. අවාසි කෑලි පෙන්වන්නේ නැහැ. එතකොට මේකෙදි මම මේ කාරණේ කතා කරන්නේ මහා මායා දේවිය ගැන කියන කාරණය මේගොල්ලෝ හලනවා. මම මේ වීඩියෝ එකේ එහෙම කියන හැටි දැන් පෙන්වන්නම්. ගැන නෙවෙයි. මම මෙතන කතා කරන්නේ බෝසත් මාතාව ගැන. එතකොට බෝසත් මාතාව මහා මායා දේවිය ඔබතුමාම කියන ආකාරයට
බොහොම නිරෝගීව ඉඳපු මාතාවක් බොහොම නිරෝගීව ඉඳලා කිසි ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව දරු ප්‍රසූතියකුත් සිද්ධ කරා. එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු කාන්තාවක් දවස් 7කින් ඔබතුමාලගේ පාර්ශවයේ අය කියනවා ලිංග විපර්යාසයක් වෙලා පුරුෂයෙක් බවට පත් වුණා කියලා. ඔබතුමාත් කියනවා ශාරීරිකව භෞතිකව වෙනස් වුණා කියලා. දැනට තියෙන වෛද්‍ය විද්‍යාත්මක දැනුම අනුව එහෙම ස්වභාවික විදිහට කාන්තාවක් පුරුෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. ශාරීරිකව භෞතිකව වෙනස් වෙලා පුරුෂයෙක් බවට පත් වීමේ හැකියාවක් නැහැ. ඒක කරන්න නම් නවීන විද්‍යානුකූල ක්‍රම අවශ්‍යයි. හෝමෝන් ප්‍රතිකාර අවශ්‍යයි. හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකක් කරන්න වෙනවා. ඊළඟට ශල්‍ය කර්ම වලින් එලින් ග්‍රේන්දියන් සකස් කරලා ඒ විදිහේ ලොකු කාර්යභාරයක් මේකෙදි කරන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔයගේ දේවල් තිබුණේ නැහැනේ. ඒතොර මේක ස්වභාවිකව කිසිම ආකාරයක මේ මහා මායා දේවිය පුරුෂයෙක් බවට පත් වීම සිද්ධ වෙන්න බෑ. ස්වභාවික ආකාරයෙන් ඒක වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔයගේ දේවල් තිබුණේ නැහැනේ. ඒතොර මේක ස්වභාවිකව කිසිම ආකාරයක මේ මහා මායා දේවිය පුරුෂයෙක් බවට පත් වීම සිද්ධ වෙන්න බෑ. ස්වභාවික ආකාරයෙන් ඒක වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු එයාලගේ වීඩියෝ එකේ ඒ ගැන කියන්නේ කොහොමද කියන කතාව. ඔන්න ඔය විදිහට තමා දොස්තර මහත්තයාත් කතාව කරලා තිබුණේ. එයා කියනවා බුද්ධ කාලයේදී එහෙම කිසිදු ශාරීරික වෙනස්කම් සිදු වෙලා නැහැ කියලා. එතකොට මේ සෝරේය තේර වර්ණනාවේ සහ අභිධර්ම අටුවාවේ සඳහන් වෙන මෙන්න මේ බලවත් අකුසල කර්මයක් නිසා ලිංග විපර්යාසයකට ලක් වෙනවා කියන කාරණේ මහා මායා දේවියට අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා මම ඒ කාරණේ ගැන මගේ වීඩියෝ එකේ කතා කරන්නේත් නැහැ. ඒ වගේ සරල දෙයක් තේරුම් ගන්න තරම් මේ හෙළිබුදුන් කණ්ඩායම් වල ගොඩක් අයට බුද්ධියක් නැහැ. ඒක තමයි මේ ඒගොල්ලෝ අරන් එන වීඩියෝ එකේ පෙන්වන්නේ. එතකොට මහා මායා දේවියට ඒ කාරණේ අදාළ නැති නිසා එතුමියගේ ලිංග විපර්යාසයක් වෙනවා නම් වෙන්න ඕනේ වෙනත් ස්වභාවික ආකාරයකින්. එතකොට මම කියන්නේ එහෙම කාන්තාවක් පුරුෂයෙක් බවට පත් වෙන වෙනත් ස්වභාවික ක්‍රමවේදයක් නැහැ. ඒකට නූතන තාක්ෂණික ක්‍රම අවශ්‍ය වෙනවා. මොකද හෝමෝන ප්‍රතිකාර සහ ශල්‍ය කර්ම මගින් තමයි ඒ වගේ දෙයක් කරන්න වෙන්නේ. මෙතනදී එතකොට මතු කරන්න ඕනේ කාරණය තමයි බුදුදහම බෞද්ධ සාහිත්‍යයේ බුදුදහමේ සඳහන් වෙන කාරණා අපි මේ විද්‍යාවත් එක්ක පටලවා ගන්න අවශ්‍ය නැහැ කියන එක. අපේ ඉංජිනේරු මහත්මයා ওই ටික පටලවලා මගේ වෘත්තියත් පටලවලා ආපු කාරණයකට තමයි මගේ වීඩියෝ එකේ මම වෛද්‍ය විද්‍යාව අරගෙන අවිල්ලා පැහැදිලි කරලා දෙන්නේ එතුමාට. ඒක මේගොල්ලෝ අනවශ්‍ය අර්ථකථනයක් දීලා වැරදි කතාවක් පැතිරවීම තමයි මේගොල්ලන්ගේ වීඩියෝ එකේ කරන්නේ. මම කියන කරුණු විකෘති. මේ විදියට සිංහලවත් හරියට තේරුම් ගන්න කතා කරන්න බැරි අය මේ සිංහල බෞද්ධ ඉතිහාසය ගැන මෙච්චර ලොකු කැක්කුමක් පෙන්නගෙන වැඩ කරන්නේ ඇයි කියන කාරණය ගැන අපිට ලොකු සැකයක් තියෙනවා. මම හිතන්නේ මේ සියලුම සිංහල බෞද්ධ ජනතාව මේ ගැන කල්පනා කරලා බැලුවොත් හොඳයි. ඉතින් මේ ගැන තවත් අටුවා ටීකා කියන්න අවශ්‍ය නැහැ. ලැබුදුන් කණ්ඩායම් වල අරන් එන තවත් මිත්‍යා මතයක් බොරුවක් කෑලි හල්ලා කොලේ වහලා ගිහිල්ලා තමයි මේ පැහැදිලි කරලා දුන්නේ. තවත් වීඩියෝ එකකින් ඔබ සියලු දෙනා හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.